hello traders ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද නම් ගෙනාවේ ක්‍රිප්ටෝ එන්ට්‍රි එකක් ගත්ත බ්‍රේක්ඩවුන් වීඩියෝ එකක්. ඉතින් මේ මම මුලින්ම මේකේ ප්‍රොෆිට් කාඩ් එක පෙන්නන්නම්. 100ට 122ක ප්‍රොෆිට් කාඩ් එකක් මම අරගෙන තියෙනවා. මම ප්‍රොෆිට් කාඩ් එක ගද්දි 100ට 122යි. මේක 100ට 182ක විතර ප්‍රොෆිට් එකක් ආපු ට්‍රේඩ් එකක්. ඉතින් මේක ගත්තේ ගොඩක් සරල විදියට. වැඩි මහන්සි උනේ නැහැ. මම කොහොමත් එන්ට්‍රි ගද්දි ඔයාලා මගේ අනිත් වීඩියෝ බලන්න. වැඩිය දඟලන්නේ නැහැ. මාකට් එක හොඳට තීරුම් ගන්නවා ඒ වෙලාවේ තියෙන තත්ත්වේ. ඊට පස්සේ එන්ට්‍රි එකක් ගන්නවා. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ක්‍රිප්ටෝ කෝස් එකක් කරලා තයි ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න කියලාම. එහෙම එකක් නෑ. හරිද? මාකට් ඇනලයිසිස් පුළුවන් නම් ක්‍රිප්ටෝත් පුළුවන්. ෆොරෙක්ස්ත් පුළුවන්. මම සාමාන්‍යයෙන් ෆොරෙක්ස් වල එන්ට්‍රි එකක් ගැහුවොත් අද මම ආපහු ට්‍රේඩ් කරන්නේ නැහැ. මම ක්‍රිප්ටෝ වලවත් ෆොරෙක්ස් වලවත් ආපහු ට්‍රේඩ් කරන්නේ නැහැ. මට අදාළ ප්‍රොෆිට් එක මොකකින් හරි આવත්. අද ක්‍රිප්ටෝ වලින් ආව නිසා මම අද ෆොරෙක්ස් කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. මට එකකින් අට ඕන ගාන ආවට පස්සේ ආපහු මං මේකේ එල්ලීගෙන එහෙම ඉන්නේ නැහැ. මං අයින් වෙනවා. ඒ මගේ හැටි. ඒ විදියට තමයි හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන. මේක මං ගත්තේ ROSC USDT වල. මේක ගත්තේ බොහොම සරල විදියට කියලා මං කිව්වනේ. මුලින්ම බැලුවා 4 hour chart එක. 4 hour chart එක බැලුවට පස්සේ මට අඳුරගන්න පුළුවන් උනේ බොහොම සරල දෙයක්. මේ හරියේ හොඳ සපෝට් ඒරියා එකක් තිබිලා තියෙනවා. ක්‍රිප්ටෝ ඇනලයිස් කරන මේ විදියට හොඳ සපෝට් ඒරියා එකක් තිබිලා තියෙනවා මාකට් එකේ මෙන්න මේ හරියේ. ඊට පස්සේ 1 hour වලට වගේ ගියාට පස්සේ මට අඳුරගන්න පුළුවන් උනේ මාකට් එක මෙන්න මෙතනට මෙන්න මේ පල්ලෙහාට එන්න ඉඩ කඩක් තියෙනවා කියලා. මෙන්න මෙතනට එන්න ඉඩ කඩක් තියෙනවා කියලා මං අඳුරගත්ත 1 hour chart එකෙන්. ඊට පස්සේ 15 minute වලට ගියාට පස්සේ 15 minute වල මට 1 hour වලම තමයි මේකත් අඳුරගන්න පුළුවන්. 1 hour වල මෙතන POI range එකක් මට මාක් කරගන්න පුළුවන් වුණා. මම 15 minute වලට ගිහින් කරගත්තේ ඒක ඇතුළ මොන වගේද කියලා චෙක් කරා. මෙහි තියෙන gaps මේවා fill කරන්න මාකට් එකේ ඒවා fill කරලා කියන්නේ ඒවට වැඩ කරලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ මිටිගේට් වෙලා. හැබැයි මට අදහසක් තිබ්බ පල්ලෙහාත් ලික්විඩිටි ඒරියා එකක් තියෙන නිසා මේ ඔක්කොම බ්‍රේක් කරන් පල්ලෙහාට එවි කියලා. ඒ කියන්නේ ට්‍රේඩ් එකේ all TP මට මෙතනට තියාගන්න පුළුවන්. ඒත් මං එහෙම තියන්නේ මට ඕන ගානේ මං ට්‍රේඩ් වලින් අයින් වෙනවා කියලා මං කලිනුත් ඔයාලට කිව්වා. මං ඕනවට වැඩිය රිස්ක් කරන්න යන්නෙත් නැහැ. හැබැයි මගේ අදහසක් තිබ්බා මේ මෙතන දැන් දෙපාරක්ම වැඩ කරපු නිසා මේ හරියෙන් බයි වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන BPR level එකක් තියෙනවා. ඒවත් එක්ක මේ රේන්ජ් වලින් අපහු බයි වෙන්න ඉඩ කඩක් තියෙනවා කියලාත් මගේ ඔළුවේ අදහසක් තිබ්බා. ඊට පස්සේ 5 minute වලට ගියා. 5 minute වල මෙතන ලස්සන POI range එකක් මම මාක් කරගත්තා. අන්නේ POI එකේ මාකට් එක ටච් වෙලා එනවා කියලා මම දැක්ක. මම ඇනලයිස් කරන්න ආපු වෙලාවේ මම මේ ට්‍රේඩ් එක ගද්දි ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් ඇති ඉන්න ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මම මේ ට්‍රේඩ් එක එද්දි ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. මේක මෙන්න මේ විදියට මෙතන ටච් වෙලා පල්ලෙහාට ඒවි කියලා තමයි මම ට්‍රේඩ් එක ගත්තේ. මේ තියෙන්නේ රෝසි අද 2026 2.10. දැක්කනේ මේ එඩිට් කරලා ඕවා කියන්න බෑ. 2026 2.10 මගේ වෝටර්මාක් එකේ තියෙනවා. මේ 2026 2.10. ඊට පස්සේ මම මේකෙන් 5 minute වල මෙන්න මේ POI range එක අඳුරගත්තා. ඊට පස්සේ 3 minute වලට ගිහින් මම ඒක verify කරගත්තා. ඊට පස්සේ මම බැලුවා කොහොමද මෙතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ කියලා. මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරාට පස්සේ තමයි රියල් මෙතන එන්ට්‍රි එකක් අපිට ගන්න පුළුවන් high confirmation විදියට. ඒ කියන්නේ හොඳ quality trade එකක් ගන්න නම් මේක බ්‍රේක් කරන්න ඕන. හැබැයි එච්චර වෙලා ඉන්න වෙන එකක් නැහැ කියලා මට හිතුණා. 5 minute වල මේක ටච් වෙච්ච ගමන් මේ හොඳ bearish movement එකක් ආපු නිසා මට හිතුණා මේක බ්‍රේක් කරලා අපහු උඩට ඇවිල්ලා ඔච්චර දඟලන එකක් නැහැ. මේ එන movement එක හැමම ආවි කියලා මට හිතුණා. ඒක නිසා මම 3 minute වල මෙන්න මෙතන තියෙන අලුතෙන් හැදිච්ච order block එක ටාගට් කර මෙන්න මේ අලුතෙන් හැදිච්ච order block එක මාක් කරලා නෑ. ඔන්න ඕක ටච් වෙනවත් එක්කම මං එන්ට්‍රි එකක් ගත්තා. එන්ට්‍රි අරගත්තා. SL එක මේ high එකට තිබ්බා. TP එක මම මෙන්න මේ low එකට තිබ්බා. මට TP එක තියන්න තිබ්බා මෙන්න මෙහි අර මං කලින් මාක් කරපු මේ level එකටම 1 hour වල මෙන්න මේකටම මට TP එක තියන්න තිබ්බා. නැත්තම් මේ low වලට මට TP එක තියාගන්න තිබ්බා. ඒත් මං එහෙම කරේ නෑ. මට අවශ්‍ය ප්‍රමාණය
මං තියාගත්තා මේ ට්‍රේඩ් එකට අනුව මං හිතුවා මෙතනින් දැන් දීලා ක්‍රැප් එකක් වෙන්නත් පුළුවන්. ඇයි මං එන්ට්‍රි එක ගන්න මෙතනින් හයි කන්ෆර්මේෂන් උත් නෙමෙයි. ඒක නිසා මේක ආපහු උඩට එන්න chance එකකුත් තියෙනවා. ඒ ඔක්කොම හිතලා මම මෙන්න මේ ඒරියා වලින් මාකට් එකෙන් අයින් වෙනවා කියලා TP එක 1 to 3 වගේ RR එකකින් තියාගත්තා. ඉතින් මම මේ ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සන ට්‍රේඩ් එක ගත්තේ ක්‍රිප්ටෝ වල. ඉතින් හොඳ ස්කැල්ප් එන්ට්‍රි එකක්, සුපිරි ස්කැල්ප් එන්ට්‍රි එකක් ගත්තා. බොහොම සරලයි. වැඩි දෙයක් නෙමෙයි. මම අර මාකට් එක කල්පනා රීඩ් කරනවා. කියන්නේ 6 ටයිම් ෆ්‍රේම් වල ඉඳන් මොකක්ද මේ වෙලා තියෙන්නේ? මෙහෙම උනේ කියලා මම මේක කල්පනා කරලා බලනවා. මම ඒක ඇනලයිස් කරනවා. අන්න ඒ විදිහට බලලා තමයි එන්ට්‍රි එකක් ගන්න. ඔයාලා තාවට ගියාට එන්ට්‍රි ගන්න නැතුව අන්න ඒ වගේ පිළිවෙලට එන්ට්‍රි එකක් ගන්න. එතකොට හොඳ සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මගේ TikTok page, FB page ඔය ඔක්කොම ගැන මම description එකේ දාලා තියෙනවා. ඒවා බලලා, ඒවට ඒ වීඩියෝස් බලලා දෙයක් ඉගෙන ගන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.